සාක්කිසිංහ සරසවියේ මානව හා සමාජ විද්‍යා අධ්‍යයන පීඨයේ පීඨාධිපතිනි මනෝවිද්‍යා උපදේශක හා මනෝචිකිත්සක ඩොක්ටර් ශිරෝමි සොයිසා මැතිණියව සහ එම මැතිතුමාව අපි සාදරයෙන් පිළිගන්නවා. එසේම අපි එතුමියට ආරාධනා කරනවා අප සියලුම දෙනා වෙනුවෙන් දේශනයක් ඉදිරිපත් කිරීමට. ස්තුතියි. Thank you. ඉතින් හරිම සතුටුයි. ඉතින් අපේ කාන්තා සමිතිය ලස්සන වැඩ හොඳට කෙරෙන මේ සභාවතුමිය. ඉතින් ආරාධනා කරා අපි හොඳ වැඩක් කරමු අපේ කාන්තා ශක්තිය මුළු ලෝකෙ විදියට. හරි. ඉතින් ඔන්න මම පටන් ගන්නවා දේශන. හරි. අපි ඉස්සෙල්ලම කියන්න ඕනේ අපේ සාක්කිසිංහ සරසවියේ සාක්කිසිංහ සරසවියෙන් අපි ලංකාව පුරා ගම නගරය හැම තැනම අස්සක් මුල්ලක් නැහැ රට පුරා මේ වගේ මානසික සෞඛ්‍ය ඕගොල්ලන්ගේ සංවර්ධනය කරන්න මානසික ශක්තිය වැඩි කරන්න සතුටින් ජීවත් වෙන්න ඕගොල්ලන්ට හයිය දෙන්න වැඩසටහන් වැඩමුළු ප්‍රතිකාරාත්මක වැඩසටහන් මනෝවිද්‍යාත්මක අපි රට පුරා පවත්වනවා. මානව සමාජ විද්‍යා අධ්‍යයන පීඨයේ පීඨාධිපතිනිය විදියට මමත් මේ ගමට ආව ඔයාලට උදව් කරන්න. හරි. Thank you. ඉතින් අපි දැන් උත්සාහ කරනවා ඔන්න අපි කොහොමද අපේ මානසික සෞඛ්‍ය ඉහළ දාන්නේ. එතකොට මං අහනවා ඔයාලා දන්නවා ඔයාලගේ කය ලෙඩ වෙනවා. අපේ කය ලෙඩ වෙනවනේ. දන්නවද කය ලෙඩ වෙනවා කියලා? ඒක නම් මුටටම දන්නවනේ. එම්බිරිස්සාවක් ඇදුනා අපි යනවා ડોක්ටර් කෙනෙක් ළඟට. හරි. මනස ලෙඩ වෙනවා කියලා දන්නවද? දන්නා. කොහොමද මනස ලෙඩ වෙන්නේ? අන්න ප්‍රශ්නයක් આવොත් හිතලා මානසිකව වැටෙනවා. හරි. ඒක උත්තරෙත් හරි. මම දැන් කියලා දෙනවා කොහොමද මනස ලෙඩ වෙන්නේ කියලා. හරිද? මනස ලෙඩ වෙන ක්‍රම ගොඩාක් තියෙනවා. මම ඒ අතරින් කීපයක් අපි කියලා දෙනවා. හරි. අද දවසේ මනස ලෙඩ වෙන ක්‍රම. ඊට පස්සේ මම කියලා දෙනවා මොකද්ද දන්නවද? කොහොමද අපේ දරු පැටවු ටික හදන්නේ? කොහොමද එයාව හඳුනගන්නේ? සැමියාන්නේ කොහොමද? ඔක්කොම කාන්තාවෝනේ. තමන්ගේ ස්වාමියා හඳුනගන්නේ කොහොමද? ස්වාමියාට දැනෙන්න ආදරය කරන්නේ කොහොමද? අපි පිරිමි පාර්ශවයට වෙනම දැන් දේශනයක් ලෑස්ති කරනවා කියලා කිව්පුතේ මොකද්ද? බිරිඳට දැනෙන්න ආදරය කරන්නේ කොහොමද? මනෝවිද්‍යාත්මකව සතා හඳුන ගන්න ඕනේ. ගැහැණු සත්වයා පිරිමි සත්වයා හඳුන ගන්න ඕනේ. හඳුනගෙන කොහොමද යාට දැනෙන්න ආදරය කරන්නේ? දරු පෙටිය කවුද? දරුවා මනෝවිද්‍යාත්මකව හඳුන ගන්න ඕනේ. ඊට පස්සේ දරුවට දැනෙන්නයි ආදරය කරන්න ඕනේ. සමහර දේවල් අපි දරුවට ආදරය නිසා කියන සමහර දේවල් දරුවට දැනෙනවද? මං ඒව ගැනත් කියලා දෙනවා. කොහොමද දරුවට දැනෙන්න ආදරය කරන්න කියලා. ඊළඟට අද දේශනේ මං කියලා දෙනවා ලිංගික උපදේශන. මෙතන කාන්තාව විතරයි ඉන්නේ. ඉටි කාන්තාව බිරින්දෑවරු මෙතන ඉන්නේ දරුවන්ගේ අම්මා. ඒ අද කියලා දෙනවා මොකද්ද? ලිංගික උපදේශනය අද කියලා දෙනවා. එතකොට මයික් එක පොඩ්ඩක් අයින් කරන්න බය වෙන්න එපා. හරි. අපි රහසෙන් කතා කරමු. කවුරුත් පිරිමිනේ? හරි. එතකොට ඔන්න ලිංගික රහස් අපි කියලා දෙනම පොදුයි.
එතකොට හරි. ඔන්න ඔය විදිහට ඊට අමතරව අද ප්‍රතිකාරාත්මක වැඩසටහන. ඕගලන්ට හොඳ සංගීතමය ප්‍රතිකාරයක්. සංගීත ප්‍රතිකාරයක් ඔයගලන්ගේ බ්‍රේන් එකේ නියුරෝන්ස් නැලවෙන විදිහට, මනස සුවපත් වෙන විදිහට සංගීතය මුසු කරලා කොහොමද අපි මානසික සුවපත් භාවය ඇති කරන්නේ කියන එක අද අපි කරලා පෙන්නනවා. තේරුණාද? කොහොමද මානසික සුවපත් භාවයට අපි සංගීතය යොදා ගන්නවා? දැන් ලෑස්තිද කට්ටිය?